සන්ධි ඇදවීම සිද්ධ වෙනවා මේකට කියලා. මේක ඇත්තක්ද? සෝඩියම් බයුරේට් කියන සංයෝගය කුඩා සන්ධි වලට එකතු වෙලා සන්ධි වල තියෙන කාට්ලේජ්, ලිග්මන්ට්ස්, ටෙන්ඩන්ස් වල මේවා තැම්පත් වෙනවා. එතකොට මේ වාගේ යම්කිසි ආකාරයක දැන් කාට්ලේජ් කියන මෘදු අස්ථිය. එතකොට මෘදු අස්ථිය අපද්‍රව්‍යයක් තැම්පත් වුනහම එහි හැඩය වෙනස් වෙනවා. ඒ හැඩය වෙනස් වීම ක්‍රමානුකූලව ගිහිල්ලා වෙරලා සන්ධි ඇද වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම දැන් අතක නම් මේ ඇඟිලි ටික මෙහෙම පැත්තකට යනවා. එක්ක මේ පැත්තට යනවා. කකුලේ ඇඟිලි ටික පැත්තකට යනවා. එතකොට ඒක ක්‍රමානුකූලව ටික ටික පැත්තට යන්න රෝගියා අඩිය තියන්නේ ඇදේට. ඒක ඊට පස්සේ ධනිස් සන්ධියට බලපානවා. උකුල්ලට සන්ධියට බලපානවා. ඉතින් ඊටාම තදබල ලෙස මේක පීඩාවක්ට පත් කරන වාත රෝගයක් බවට පත් වුණා තමයි මේ තත්ත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ අර මූලික ලක්ෂණ මුකුත් නැතුව මේ තත්ත්වය විතරක් පෙන්වන්න කරන්නේ. මුලින්ම එන්නේ නැහැ. මුලින්ම එන්නේ අර සාමාන්‍ය චර්ම රෝග තත්ත්වය හෝ එක්කෝ කුඩා ඇඟිලි සන්ධි ඉදිමීම. මේ රෝගය ගැන කියනකොට කියනවා මෙහි විස ගමන් කරන්නේ මීයාගේ විස හා සමානව කියලා. එතකොට මී විස ඊටාම හිමින් ගමන් කරන්නේ. එතකොට හිමින් ගමන් කරාට මී විස ආක්‍රමණකාරී. පාදයේ කුඩා ඇඟිලි වල සහ පාදයෙන් පටන් ගන්න මේක ඊටාම හිමින් තමයි ගමන් කරන්නේ. එතකොට රෝගීන්ට ඇත්තටම උත්සාහයක් උනන්දුවක් තියෙනම් මේක සුව කරගැනීමේ අවස්ථාවක් තියෙනවා. මේක ෂණිකව ඇති වෙන්නේ නැහැ. ඉතින් එතකොට රෝගියා ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ.